ඉතාම පහසුවෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් හැලප රෙසිපියක් තමයි මම අද අරන් ඉන්නේ. අඩු වියදමක් වගේම අඩු කාලයකදී මේ හැලප හදාගන්න පුළුවන්. මුලින්ම අවශ්‍ය වෙනවා කුරක්කන් පිටි. කුරක්කන් පිටි තමයි මූලික අමුද්‍රව්‍ය. ඊට පස්සේ පොල්, සීනි, වතුර. දැන් අපි බලමු මේ මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. කුරක්කන් පිටි මුලින්ම එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි, පොල් ටිකත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ වෙලාවදී මේකට පාන් පිටි උනත් යොදා ගන්න පුළුවන්. මේ අමුද්‍රව්‍ය තුන හොඳට මිශ්‍ර වෙන විදිහට අපි විනාඩි දෙක තුනක් මිශ්‍ර කරගන්න ඕන. විනාඩි දෙක තුනකින් පස්සේ තමයි මේකට වතුර එකතු කරන්නේ. දැන් වතුර පොඩ්ඩක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ වතුර එකතු කරගද්දී පොඩ තමයි එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි හොඳින් කවලම් කරගන්න ඕන. කැටි ගහන්න නැතුව හොඳට වතුර හොඳට දාලා පොඩ්ඩක් දාලා හොඳින් හොඳට කවලම් කරගන්න ඕන. දැන් මේක හොඳින් කවලම් කරගන්න ඕන. මේ මිශ්‍රණය හදාගෙන ඉවර වෙලා වතුර එක අල්ලපු තියන්න ඕනේ. වතුර එක රත් වෙන්න ඕනේ. ඒවා තැම්බෙන්න නම් ඒ හින්දා අපි වතුර එකත් ඉපදෙලා තමයි මේ කොලයට දාලා කොල ටික හදාගන්නේ. මෙන්න මේක තමයි නියම පදම. අතේ යලෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේක කොලයට දාගන්නවා. මේ වෙලාවේදී කෙසෙල් කොළ උනත් යොදා ගන්න පුළුවන්. කෙසෙල් කොළ යොදාගත්තා කියලා රසයේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. කෙසෙල් කොළ යොදා ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම කොලයට දාගන්න ඕන හැමතැනටම වගේ. ඊට පස්සේ තමයි අපි එක දෙකට නමන්නේ. මෙන්න මෙහෙම සමතලා වෙන්න හොඳට දෙකට නමලා තද කරන්න ඕන. නැත්නම් සමහර තැන්වල තැම්බිලා නැති අමු ගතියක් තියෙනවා. සමහරව නම් මේකට යොදාගන්නේ පෝල් පැලි මැදට හදලා දානවා. එහෙම වුණත් හදාගන්න පුළුවන්. මෙන්න මේ ඉතුරු කොළ ටිකත් මම හදාගත්තා. මෙන්න මේ විදිහට නවාගෙන මේකෙන් හැලප 10ක් 12ක් වගේ ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. මේ කොළ ලොකු වැඩි නම් දෙකට කපලා වුණත් හදාගන්න පුළුවන්. දැන් අපි වතුරක හොඳට නටනවා මෙහෙම බුබුල් වලද. අපි දැන් මේක ස්ටීම් කරගමු. මෙන්න මෙහෙම තියන්න ඕනේ හරියට ගානට හැදෙන්න නම් එක උඩ එක උනක් තිබ්බට කිසිම ප්‍රශ්නයක් නැහැ. විනාඩි 10ක් විතර මෙහෙම තියලා පියන වහලා අපි තඹ ගන්න ඕන. හරියට 5ක් වගේ තඹ ගන්න පුළුවන්. මෙන්න තියෙන විනාඩි 10කට පස්සේ දැන් අපි මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. අනිත් පැත්තත් තැම්බෙන්න. මේක අතින් නම් අල්ලලා ගන්න යන්න එපා. හැන්දක් හරි මොකක් හරි යොදාගෙන
බා ගන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා මෙන්න එහෙම ආයෙත් තිබ්බා වගේම අතුර ගන්න තියෙන්නේ. විනාඩි 2-3ක් තැම්බුනාම හොඳටම ඇති. මෙන්න විනාඩි 2-3කට පස්සේ හැලප ටික හොඳටම තැම්බිලා තියෙනවා. මෙන්න මේ පාට දුඹුරු පාටක් වගේ. මේක හරියටම දැනගන්න බැරි නම් ටූත් පික් එකක් යොදාගෙන තැම්බිලාද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පැණි බේරන හැලප රස හරිම රසවත් වෙන්න පුළුවන්.